හයි කොහොමද ඔයාලට ටිකිලියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවල හැමෝම. ඔන්න ඉතින් අදත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේ මම ගෙදර උයන රෙසිපි එකක්. ඉතින් හුඟ කාලෙක ඉඳලා කොස් කන්න ආසාවක් තිබුණා. ඔන්න මට කොස් එකක් හම්බ වුණා. ඉතින් මට හිතුණා මම මේ උයන විදිය ඔයාලත් එක්ක share කරගන්න. එහෙනම් අපි බලමු මේ කොස් එක මම කොහොමද හදන්නේ කියලා. ඉතින් බලන්නකො ළමයි මම හිතුවා නැති විදියට සුපිරි කොස් එකක් මට හම්බ වුණා. ඉතින් මේක ගෙනහලා දුන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මම මෙතන කොස් ටික හොඳට හොදගෙන මෙන්න මේ විදියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මම කොස්සර ටිකත් පොඩියට කපාගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම වාජනයක් අරගෙන කොස්සර් ටික ඉස්සලාම දා ගන්නවා. මොකද කොස්සරට තැම්බෙන වෙලා යන නිසා කොස්සර් ටික තමයි ඉස්සලාම අපි දාගන්නේ. ඊට පස්සේ උඩින් මම කොස් ටික දාගෙන ඒකට මම දැන් මෙතන එකතු කර ගන්නවා කපාගත්ත ලූණු, එතකොට සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා. මම මේ දෙවිදියකට සුදු ලූණු කපාගෙන තියෙන්නේ ටෙම්පරාදුවටත් එක්ක. ඊට පස්සේ මම ඒ ටික මේ විදිහට එකතු කරගන්නවා. දැන් ඊට පස්සේ මම මේ එකතු කරන්නේ අමු තුන පහ. මම මෙතන අමු තුන පහ එක හමාරක් තේ හැඳි එක හමාරක් එකතු කර ගන්නවා. ඊට පස්සේ එක ස්වල්පයක් ලුණු ස්වල්පයක් අපිට මදි වුණොත් ලුණු දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටිකට මම වතුර ටිකක් දාලා මේ විදිහට ලිපේ තියා ගන්නවා. මතක ඇතුව වහන්න අමතක කරන්න එපා. අපේ කොස්සර ටික හොඳට තැම්බෙන්න ඕන නිසායි වහලා අපි මේ විදිහට තම්බන්නේ. ඊට පස්සේ චුට්ටක් තැම්බීගෙන එනකොට මම මේකට උණු හාල් ඇට දෙක තුනක් එකතු කර ගන්නවා. මේ ටික වෙලාවකට පස්සේ කොස් ටික දැන් බාගෙට තැම්බිලා තියෙන්නේ. මම මේක පොඩ්ඩක් කවලම් කර ගන්නවා. ඊට පස්සේ ආයෙමත් පියනෙන් වහලා තියලා මම කොස් ටික හොඳට උයා ගන්නවා. දැන් අපේ කොස්සර් ටිකයි කොස් ටිකයි හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම කිරි ටික එකතු කර ගන්න හදන්නේ. ඊට පස්සේ මම කරන්නේ ටෙම්පරාදුව ලෑස්ති කරගන්න. ඒකට මම පෑන් එකක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් මේ විදිහට දාලා තෙල් ටික රත් වෙද්දි ඉස්සෙල්ලාම මම කරපිංච ටිකක් බෙද ගන්නවා. මගේ මේ පෑන් එකේ නෙමෙයි කරපිංච වල මේ වතුර තිබුණු හින්දා මෙතන පොඩ්ඩක් පුපුරනවා. ඒක අරන් ගන්න එපා. ඊට පස්සේ මම අබ ටිකක් ඉස්සෙල්ලාම හොඳට පුපුරන්න දීලා ඊට පස්සේ මම සුදු ලූණු ටිකක් එකතු කර ගන්නවා. සුදු ලූණු ටිකක් සාමාන්‍ය තරමේ බෙදෙනකොට මම ඊට පස්සේ ඒකට එකතු කර ගන්නවා අවු මිරිස් ටික, ලූණු ටික, ඒ ටික මම එකතු කර ගන්නවා. ඒ ටික කරගන්න අතරේ අපේ කොස් ටික හොඳට තැම්බිලා ඒක ඉවරයි. ඊට පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. ඊට පස්සේ අපේ ටෙම්පරාදුවට මම වියලි මිරිස් කරල් දෙකක් විතර කපාගෙන ඊට පස්සේ ඒකට කෑලි මිරිස් ටික එකතු කරගෙන මෙන්න මේ විදිහට මම කොස් එක උඩට දාගන්නවා. බලන්නකො ලස්සන. ඒ වගේම මේ වෙලාවේ මාරම සුවඳයි. ඉතින් මං හොයා හිටියේ මේ වගේ කොස් එකක්. අන්තිමට මට හම්බ වුණා. ටෙම්පරාදුව දාලා මං හොඳට මේක කවලම් කර ගන්නවා. මෙහිම තිබ්බත් හරි ලස්සනට පේනවා. ඒ වුණාට මේක කවලම් කරගත්තාම තමයි හොඳට රහ. ඊට පස්සේ අපි ඉස්සරහට බෙදගත්ත කරපිංචා ටික තියෙන ඒ ටිකත් මම මේ විදියට උඩින් දා ගන්නවා. ඔන්න දැන් ඉතින් අපේ කොස් එක රෙඩි. ඉතින් හරියම චූටි වෙලාවයි ගියේ. ඉතින් ඔයාලටත් මේ විදිහට හදලා බලන්න පුළුවන්. හරිම රසයි. අනිවාර්යෙන් කොස් හැදුවොත් තෙල් දාන්න අමතක කරන්න එපා. තෙල් දාන එකකින් තමයි මේකේ රසය එන්නේ. හරිද? එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. මම මේ කොස් එකට තව මැල්ලුමුකුයි කරවල බැඳුකුයි
බිත්තරෙකුත් තම්බ ගත්තා. ඉතින් මේ තියෙන මගේ බත් එක දැන් මම කන්නයි යන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ ටිකිලියා YouTube channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye.